මේක තිබ්බට පුතාට පේනවද බෝඩ් එක? මේකට කවර් වෙලා නැහනේ. එහෙම කවර් වෙලා තියෙනවා නම් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න ඕනේ ඈ. රයිට්. මේමයි වැඩේ. දැන් ඉස්සෙල්ලාම අපි ගහක් අඳිනකොට ඕගොල්ලෝ ඉස්සර අඳින විදිහ බලමුකෝ අපි. දැන් ඕගොල්ලෝ මේ කාලේ අඳින්න මෙන්න මෙහෙම ගස් නෙමෙයි. මෙහෙම ඇඳලා කොහොම හරි අතු දෙක තුනකුත් දා ගන්නවා. හරිද? දාලා ඔහොමනේ වැඩේ කරගෙන යන්නේ. හරිද? හැබැයි මේ දැන් මෙහෙම අඳින්න මේක හරි. මේක ඇඳලා පාට කරන්නත් පුළුවන්. නමුත් තව වැඩක් තියෙනවා. හරි. දැන් අපි කියමු විශාල ගහක් අඳිනවා කියලා. ඒ කියන්නේ ලොකු සයිස් එකක්. මේ ගස්වල තියෙනවන්නේ නිකන් එක පාටම ගිහිල්ලා නැතුව සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මේ කොහොම ගිහිල්ලා අතු බෙදිලා හැම තැනටම මේ ගහ යනවා. මේ වෑම් මෙහෙම ගිහිල්ලා අතු දඟර ගෑහිලා හැම තැනම අතු මෙහෙමත් යන්නේව තියෙනවා. ඒ කියන්නේ අතු ඉස්සරහෙන් පයින්නේව තියෙනවා නෙමෙයි. හැම තැනටම අපිට ඕවා ඇඳ ගන්න පුළුවන්. මේ ගහේ වලට පේනව නේද මේ වගේ මේ මුල් එහෙම ගිහින් තියෙන හැම තැනම. මේ කඳේ තියෙන එක එක හැඩ මේ පේනවනේ. අපි දැන් ගහක් අඳිනකොට ඔන්න ඔය ලක්ෂණ ටික හොඳට බලන්න ඕනේ කොහොමද අපි මේව අඳින්නේ කියලා. හරිද? අපි එක මේ ටයිප් දෙක තුනක් පුරුදු වුණාම හරි ගස් අඳින. එකම විදිහකට පුරුදු වුණොත් වැඩේ අවුල් වෙනවා. එතකොට එක එක ගස් වල හැඩ එක එක විදිහනේ. දැන් මේක ටිකක් කඳ මහත ගහක්. හරි? දැන් කඳ හීන් ගස් තියෙනවා මහත ගස් තියෙනවා තේරෙනව නේද ඔයාලට? ඕව අඳින්න තමයි දැන් පුරුදු වෙන්නේ. දැන් ඉස්කෝලේවත් දැන් හීනි ගහක් තිබ්බොත් එහෙම මේක අඳින්න එපා නේද? ඒක මහතට ඇඳුත් මොකද වෙන්නේ? ඔයාලට පේන එක නෙවෙයි ඇඳලා තියෙන්නේ නේ. රයිට්. දැන් මේ ගස් මේ වගේ ගස් වලට ඔයගොල්ලෝ කොළ දාන විදිය දන්නවලු. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම වැඩක් කරනවානේ. ඕකත් හරි අපිට ඔහොම දාලා පාට කරන්නත් පුළුවන්. හරි? තව වැඩක් තියෙනවා. දැන් ওই ගස් වල ඔයාලට පේනවද මේ අතු බෙදිලා ගිහින් තියෙනවා මේ ලේයර් තියෙන්නේ මේ. මෙතන තියෙනවා එකක් මේ මෙහෙම. අර සමහර තැන් අඳුර වෙලා සමහර තැන් ලා වෙලා පේනව නේද ඒක? මම තව එකක් පෙන්නන්නම්. මේ බලන්නකෝ මේ ගහ එම්බරිලා ගිය ලස්සන ගහක්. හරි? ඔය බලන්න තව එකක්. ඔය. ඔන්න දැන් මේක ටිකක් සරලයි. මේ බලන්නකෝ. මේ හීනි ගහක් අතු යට ඉඳන්ම බෙදිලා ගිහින්. හරි? මේකේ හැඩේ මොකද්ද මේ? මෙහෙම තියෙනවා නිකන් මෙහෙම තියෙනවා මෙහෙම නිකන් ත්‍රිකෝණයක් වගේ මුළු ගහම. නිකන් පේනව නේද ඡායාව? ත්‍රිකෝණාකාර හැඩයක්. රයිට්. එතකොට මේ බලන්න මේ ගොනු විදිහට තියෙන්නේ මේ 1යි 2යි 3යි 4යි 5යි. හරි? ඒ වගේ නිකන් අර එක ගොනුවට තමයි මේ ගහේ අතු තියෙන්නේ. දැන් මේකට අපි දැම්මොත් මෙහෙම මේ නිකන් අතු ටික මෙහෙම ලස්සනට ෂේප් වෙන්න ඔහොම දානවා මේ. මෙතන එකක් මෙතන ඊට පස්සේ තව එකක්. දැන් මේකට තව එකක් සෙට් කරනවා ඔහොම. හරි? දැන් මේවට උඩිනුත් අතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉස්සරහෙන් තියෙන ඒවා. ඒවත් මෙහෙම දාන්න පුළුවන් මේ. ඔන්නෝම දාන්න පුළුවන්. ඊට පස්සේ මේවට යටිනුත් තියෙන්න පුළුවන් එහා පැත්තේ තියෙන අතු. හරි? ඔය වගේ අපිට ගහක් සෙට් කරගන්න පුළුවන්. තව ඕනි නම් ඔබ බලන්න මෙහෙනුත් අපිට ඒ ගහේ ලක්ෂණ අනුව අත්තක් එහෙම කොහොම දාන්න පුළුවන් ඔය. ඔන්න ඔහොම. හරිද? මේක පාට කරන්න වෙන විදිහකට. ඒකත් දැන් මම කියලා දෙනවා. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ හරිද? කොලයක් අරන් උස අතට පෙළ ගන්නකො. කියන්නේ උස පැත්තට. හරි. දැන් මේ ගහ මෙහෙම තිබ්බට බය වෙන්න එපා හොඳේ. මේක අඳින්නේ මෙහෙම. ඔව්. දැන් මේ ගහේ හැඩේ බලන්නකො මේ කොහොම ගිහිල්ලා මේ කඳ මහතයි ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් අත්තක් මෙහෙම ඇවිල්ලා නිකන් දල සටහන ඔය ගහේ ඇඳගමු. ඊට පස්සේ මේ පැත්තට අත්තක් ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම උට්ට යනවා. ඔය විදිහට මුලින් දල සටහන ගහගෙන ඊට පස්සේ මේ අතු ටික දාගමු. ඔය අතු දා ගන්නකොට කොහොම යනවා ගිහිල්ලා තමයි අපි අර මේකේ දැම්මේ. ඒ විදිහට මේකේ අතු ටික දාගමු. ඊට පස්සේ මේ කඳේ හැඩ ටික එමීට චුට්ටක් අඳිමු බලන්න. තේරෙනව නේද මං කියන එක? හරි. අමාරු නෑ.
මොකක් හරි වැඩ ගැටලුවක් ආවොත් මම ඒක මේ වැඩේ සෙට් කරලා දෙන්නම් ගානට හදන්න. මුල් ටික ඇඳලා පටන් ගන්නකො බලන්න. කොළේ උසාතට හරවගෙන ලොකුවට අඳින්න ඕනේ. දැන් මේ අර මම ඕගොල්ලන්ට දැන් ඔය කියලා දුන්නේ මෙහෙම. මේවා හැම පැත්තට මේ කියන්නේ දැන් ඕගොල්ලෝ මම දැක්ක මෙහෙම එකම පැත්තට මේක දාගෙන යනවා. එහෙම වුණාම මේ අර ගස්වල මේ කොළවල විවිධත්වයක් එන්නේ නැහැ. මේක හැම පැත්තටම යවන්න ඕනේ. හැම පැත්තටම කියන්නේ මෙහෙම දැන් මම මෙතන මේ පැත්තේ අත්තක් හදන්නම්කෝ බලන්න මේ. දැන් මේ අතට කොළ ටික මේ. මෙහෙම. හැම පැත්තටම ඔය. මෙහෙම මේ පැත්තට මේ. ඊට පස්සේ මේ පැත්තට යවනවා. කොහොම ඔය බලන්න. එක පැත්තට. දැන් ගස්වල කොළ එකම පැත්තකට හැරිලා නැහැනේ. ඒකින්ද අර පොඩ්ඩක් හැම පැත්තකටම කොළ ටික කොහොම දාන්න බලන්න. මේ ගොඩාක් එකතු වෙලා තමයි විශාල ගහක් හැදෙන්නේ. හරි. ඔය ක්‍රම දෙකටම අඳින්න පුළුවන්. දැන් අර කලින් කියා දීපු ක්‍රමෙයි මේ ක්‍රමෙයි දෙකම එකට සෙට් කරගන්න පුළුවන්.